ෆස්ට් එකේ රෑන්ක් එක තිබ්බේ 297. 297 දැන් 38 කියනවා. ෆිසික්ස් එහෙම අතහැරලා දාලා බයෝ රිසෝස් බුක් එක කටපාඩම් කරන්න යනවා. ඉතින් සර්ගේ තියරි කියන්න දෙයක් නැහැ. තියරි A to Z සම්පූර්ණයෙන් සර් කවර් කරලා දෙනවා. මේ තමන්ගේ කැපැසිටි එකටත් වඩා පොඩ්ඩක් වැඩිපුර ප්ලෑන් කරන්න. සර් කරන මේ මොඩල් පේපර්ස් ටික ගත්තත් විභාගයට වඩා ඔයගොල්ලෝ පාස් පේපර් එකක් කරන් බැලුවොත් උඩ ලෙවල් එක තියෙන්නේ. අපේ යාළුවොත් කරා හොඳටම දන්නවා ඒක ගැන. සර් ප්‍රැක්ටිකල් නයිට් එක කරනවා. අලුතර දිස්ත්‍රික් 38 චානල් තක්ෂිලා කට්ටිය දැකලා සමහරවිට. ඒතර මේ ස්පෙෂලි දැන් බයෝ කරපු කෙනෙක් විදියට ඔයාට ෆස්ට් එකේ ෆිසික්ස් වල මොකද උනේ ඊට පස්සේ ඔයා ඒක හදාගත්තේ කොහොමද කියන අයිඩියා එක මේගොල්ලන්ට දුන්නා. ෆස්ට් එකේම ඉස්සර තිබ්බේ ABC බයෝ වලට A තිබ්බේ C එකේ තිබ්බේ ෆිසික්ස් වලට. ඇත්තටම මේ සර් කිව්වාගේ ෆිසික්ස් වලට C එකෙන් හේතු වුණේ අර අනිත් සබ්ජෙක්ට් දෙක වගේම ෆිසික්ස් කරන්න ගියපු එකයි සබ්ජෙක්ට් තුනටම සමානව කාලෙ දෙන්න ගියපු එකයි තමයි. ඒ කියන්නේ දැන් බයෝ ගන්න ගොඩක් අයට ඇති අනිත් අයටත් මොකක් හරි තමයි වීක් සබ්ජෙක්ට් එකකුත් ඇති තවට ෂේප් සාමාන්‍ය අනිත් සබ්ජෙක්ට් දෙක ෂේප් තමයි ගොඩක් අයට වෙන්නේ. එතකොට ගොඩාක් වෙලාවට ෆස්ට් එකේ කියන්නේ ලොකු වරක් තමයි අපිට පුළුවන් සබ්ජෙක්ට් එක අපි දිගටම ගන්නවා බැරි සබ්ජෙක්ට් එක අතහැරලාම දානවා වගේ එකක් කරනවා. අන්තිම මාස හතරේ ඔක ලොකුවටම වෙනවා. ඒක තමයි මේ ෆස්ට් එකේ ෆිසික්ස් වලට වෙච්ච දේ. ඒක හොඳ පොයින්ට් එකක්. හොඳ ඒ කියන්නේ මේ දැන් හදිස්සියට සබ්ජෙක්ට් එක වීක් කියලා තේරෙනවනේ. ඒක අපිට තේරෙනවනේ. වීක් කියලා තේරිච්ච ගමන් ඒ සබ්ජෙක්ට් එක අතහැරලා දැන් අර ආස සබ්ජෙක්ට්ස් තියෙනවනේ. ඔයාලගේ ප්‍රිෆර්ඩ් ඒවා. ප්‍රිෆර්ඩ් එකක් වැඩිපුර කරන්න ගත්තොත් අර වීක් එක නැතිම වෙලා යනවා. it's normal. it's completely normal. හරිද? ඒ නිසා මේ අපි හැම වෙලේම කරන්න ඕනේ. ඔක මම ක්ලාස් වල දිගටම කියලා දෙනවා. හැම වෙලේම කරන්න ඕනේ. ඔයා ප්‍රයොරිටයිස් කරන්න ඕනේ. පුළුවන් එක නෙමෙයි. වීක් එක. වීක් එක තමයි ප්‍රයොරිටයිස් කරන්න ඕනේ without losing the performance in the preferred subject. ඊට පස්සේ අපි ඔහොම ෂෙඩියුල් එක ගැන කියමු. සාමාන්‍යයෙන් ෆලෝ කරපු ෂෙඩියුල් එක දවසට කොච්චරලා දැන් මේ වගේ කාලෙත් දැන් මේගොල්ලන්ට තව සති 17ක් විතර එක්සෑම් එක තියාගෙන ඉන්නේ. මාස 4යි තියෙන්නේ. මේ කාලෙ වෙද්දි කොයි වගේද නැත්තම් මුල ඉඳන් කොහොමද ඒක ඉන්ක්‍රීස් කරගත්තේ ඉස්සර ටික අපි පොඩ්ඩක් ෂෙයා කරමු. මම ෂෙඩියුල් එක ගැන කතාව මම ටක් ගාලා කියන්න ෆස්ට් එකේ කරපු නැති ඒකත් ලොකු වරදක්. තමන්ගේ ටයිම් වේස්ට් වෙන එක සම්පූර්ණයෙන්ම වගේ අයින් කරලා දාන්න පුළුවන් විදිය. දවස් 7 තමන් අරන් පොඩි chart එකක් ගහන් තමන්ට ක්ලාස් තියෙන වෙලාවල් තමන් නිදා ගන්න වෙලාවල් ඒ වගේ තමන්ට වැඩ කරන්න බැරි වෙලාවල් ටික පොඩ්ඩක් කලර් කරලා හරි මොකක් හරි විදිහට අයින් කරලා මුලින්ම තමන්ට සතිය ඇතුළත පැය කීයක් තමන්ට තනියෙන් වැඩ කරන්න තියෙනවද කියලා හොයාගන්න. ඒක හොයාගන්නකම් ලොකු ප්‍රශ්නයක් ෂෙඩියුල් එකක් හදන්නත් බෑනේ. ඒක හෙව්වට පස්සේ අර කිව්වා වගේ වීක් සබ්ජෙක්ට් එක හොයලා ඒකට පොඩ්ඩක් වැඩි වෙලාවක් දාලා අනිත් දෙකක් නොකර ඉන්න එපා. අනිවාර්යෙන් කරන්න දැන් මේ බයෝ එක ගැන ලොකු වරදක් තමයි මේ වගේ කාලේ මාත් ෆස්ට් එකේ කරා මේ බයෝ පාඩම් කරන්න ඔක්කොම නවත්තලා ෆිසික්ස් එහෙම අතහැරලා දාලා බයෝ රිසෝස් බුක් එක කටපාඩම් කරන්න යනවා තමයි. ඒ වැඩේ කරන්න එපා. අනිවාර්යයෙන්ම තමයි ෂෙඩියුල් එකක් හදාගෙන වැඩ කරන්න පිළිවෙලට දවසට සබ්ජෙක්ට් දෙකක් වගේ දාගෙන කරන්න. නැත්නම් අර දවසම වගේ බයෝ දාගන්න එකත් මේ කාලේ කරනවා මේ ඒකත් එච්චර හරියන වැඩක් නෙමෙයි. සබ්ජෙක්ට් තුනේ අනිත් එක පේපර්ස් කරන්න මේ ෆිසික්ස් වල විශේෂයෙන් ඔය කාලේ දැන් මේ පාස් පේපර්ස් මාත් ෆ්‍රෙෂ් එකේ කරේ නැහැ. මොකක් හරි තමන්ට පාඩමක් දෙකක් බෑ කියලා ෆුල් පේපර්ස් නොකර ඉන්න එපා. අනිවාර්යෙන් පේපර්ස් ටික් කරන්න මේ ෂෙඩියුල් එක අර විදිහට හදාගන්න මේ තමන්ට ෆ්‍රී ඉන්න ටයිම් එක දවසට අනිවාර්යෙන් පොඩ්ඩක් තියාගන්න. අරම අපි තමන්ට දවසේ වැඩ කරන්න කොච්චරලා තියනවද කියලා දන්න එකෙනුයි අනිවාර්යෙන් තමන් මොනවද කරේ කියලා උදේ ඉඳන් රැයට තමන්ට කියන්න පුළුවන් එකෙනුයි අනිවාර්යෙන්ම තමන්ගේ ටයිම් එක වේස්ට් එක නැති වෙනවා. නැත්තම් දවසේ අපි පැය ගාණක් මතක් කරලා බැලුවොත් අපිට හිතා ගන්න බෑ අන්තිමට වැඩ කළත් නැහැ නිකන් ඉඳලා නැති පැය ගාණක් අනිවාර්යෙන් හැමෝගෙම දවසට වැටෙනවා. අන්න ඒක නැති කරගන්න පුළුවන් අර ෂෙඩියුල් එකක් හදාගන්න. ඒක තමන්ට යුනික් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන් සබ්ජෙක්ට් වලට දෙන වෙලාවත් එක්ක යුනික් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අර ක්ලාස් ටයිම් අනිත් ඔය නිදා ගන්න වෙලාවේ ඒ වෙලාව අයින් කරලා දාලා ෂෙඩියුල් එකක් අනිවාර්යයෙන්ම සබ්ජෙක්ට් තුනට වෙන් කරලා සතියට තමන් තියාගන්න. මේක ටයිම් වේස්ට් වෙන එක නවත්තන්න මාර වටින ක්‍රමයක්. ප්‍රෙෂර් කරේ නැහැ. ඒක කරමු නැති කෙනෙක් ආයි සෙකන්ඩ් ෂයි කරද්දි වෙනස ලොකුට තේරෙනවා. මෙතන කරන්නේ නැති කෙනෙක් ඉන්නවනම් තව මාස ගානයි තියෙන්නේ අනිවාර්යෙන් අද හෙට ගිහිල්ලා වැඩේ පටන් ගන්න. වෙලාව සෑහෙන ඉතුරු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඒකටම තව හොඳ පොයින්ට් එකක් මම හිතන්නේ ඔයා ඒක ෆලෝ කරන්නේ නැති අපිට නිකන් ඩේලි හරි වීක්ලි හරි ඔයාලා අර චෙක් ලිස්ට් එකක් තියාගන්න පුළුවන් නම් මෙන්න මේ වැඩ ටික කරනවා කියලා ඒක ෆලෝ කරන්නේ ඔව් ඒක. ඔව්. මේ එහෙම එකක් තියාගන්න පුළුවන් නම් එතකොට ඔයා දන්නවා දවස් ඉවරෙද්දී ඔයා මේ ටික මොනවද කරේ. එතකොට ඊයේ කරපු නැති අද කරපු නැත්නම් ඔයා ප්ලෑන් කරපු ටික මොනවද කරේ. සාමාන්‍යයෙන් අනිත් එක ප්ලෑන් කරද්දිත් මේ තමන්ගේ කැපැසිටි එකටත් වඩා පොඩ්ඩක් වැඩිපුර ප්ලෑන් කරන්න කියලා තමයි මම නම් කියන්නේ. මම මේ උලන් ක්ලාස් එකක් කියලා තියෙනවා. එතකොට අර දැන් අපේ කැපැසිටි එකටත් වඩා වැඩියෙන් ප්ලෑන් කරාට පස්සේ වෙන්නේ ඔයා අර ඔක්කොම ටික කොහොම හරි ඉවර කරන්න try කරනවනේ. try කරද්දී සමහරවිට ඔයා දන්නේ නැතුව ඔයා ඒ ටාගට් එකටම ගිහිල්ලා. ඒත් ඔයා දන්නෙත් නැහැ ඔයාලට එච්චර potential එකක් තිබිලා කියලා. because you have never tried. ඒක එකපාරට try කරලා බලන්න.
ෆිසික්ස් වගේ කියලා කියන්නේ කොහොමත් තියරි වලින් ඩ්‍රයිව් වෙන සබ්ජෙක්ට් එකක් නෙමෙයි. තියරි කියන එක අපිට ගණන් හදන්න ඕනේ. this is mainly driven by sums applications. applications තමයි ෆිසික්ස් කියලා කියන්නේ. තියරි නෙමෙයි. හැබැයි මේ concepts ඕනේ theories ඕනේ අපිට අර application එක approach කරන්න. ඉවේෂන් එක කරන්න. ඒක දන්නේ නැත්නම් බෑ. හැබැයි තියරි විතරක් දැනගෙන හිටියා කියලා ගණන් හදන්න බෑ. ඒකට ඕන තරම් examples ඒක ඕන තරම් තියෙනවා. it's a common fact. right? නිකන් කටේන් අහලා බලන්න. ඒතර දැන් මෙයා ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට එද්දි දැන් ෆිසික්ස් එක පොඩ්ඩක් ඩ්‍රොප් වෙලා නැති ෆස්ට් එකේ. ඒක ස්පෙෂලි කොහොමද ඔයා හදාගත්තේ මේ papers ඊට පස්සේ ඔය ගණන් හදන ඒවා මොනවද යූස් කරපු ටෙක්නික්ස්? විෂය ගත්තොත් තියරි කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. තියරි A to Z සම්පූර්ණයෙන්ම දැනන් ඉදියා. අර කියපු දේම තමයි සර් කියපු දේම තමයි වුනේ. අපි අනිත් සබ්ජෙක්ට් එකේම කරන්න යන නිසා ෆිසික්ස් නුත් තියරින් බලන්න යනවා. මේ papers කරන්නේ නැහැ. තමන්ට මොකක් හරි සෙට් වෙන්නේ නැත්නම් තියෙද්දි ඒකේ ආයෙ වීඩියෝස් හරි නැත්නම් පොත් බලන්න යනවා. ගණන් වලට ගණන් හදන්න යන්නේ නැහැ. ඇත්තටම අර කිව්වා වගේම ගණන් අපිට හදාගන්න බැරි නිසා අපි ගණන් හදන්න කැමති වෙන්නේ නැහැ. ඒක තමයි මේ ගොඩක් අයට වෙන දේ. ස්පෙෂලි බයෝ අය කරන ලොකු වරදක්. ඒ කියන්නේ අපේ යාළුවොත් කරා හොඳටම දන්නවා ඒක ගැන. අර අනිවාර්යයෙන්ම තමන්ට හදාගන්න බැරි වෙන්න පුළුවන් ගණන්. ඒ වුණාට ගණන් දිගටම කළා ප්‍රැක්ටිස් වෙනවා මිසක් කොච්චර තමන් තියරි පොදු බැලුවත් ෆිසික්ස් වගේ සබ්ජෙක්ට් එකක තමන්ට ගණන් හදාගන්න බෑ. අනිත් එක පාස් පේපර්ස්. ෆස්ට් එකේ පාස් පේපර්ස් ටික හරියට කරලා ගියේ නෑ. ඔයා පාස් පේපර්ස් කරන එකේ වැදගත්කම තේරෙන්න ඔයාට එකක් ලියලා බලන්න වෙනව නැත්නම් කොච්චර ලිව්වත් තේරුම් ගන්න නෑ. අපිටත් කියලා ගියා අපිත් කවුරුත් කියන වැඩි ගණන් ගත්තේ නෑ. සර් කිව්වා හොඳටම මගේ ඇරියා පාස් පේපර්ස් කරන එක අනිවාර්යෙන් ඔයාලා හැමෝටම කියන්නේ පාස් පේපර්ස් ටික කරලා යන්න. එතනින් හම්බ වෙන සපෝට් එක වෙන කිසිම විදිහකට ගන්න බෑ. දැන් මේ පාර කලින් වගේ නේ පාස් පේපර් ඩිස්කෂන් එකක් මම දැන් වෙනම දාලා තියෙන්නේ ඒවා කරගන්න ඕනේ. ඇත්තටම මේ මොකද දැන් අපිත් ඉතින් year by year කරන දේවල් වෙනස් කරනවානේ ඉම්ප්‍රූව් වෙනවානේ. ඒතර දැන් ඔය S2 එක මම කොහොමත් පාස් පේපර් ඩිස්කෂන් එකක් විදිහටම එක්සෑම් ඉවර වෙනවා අරගෙන යනවා. ඒතර ඉතින් ඒක කරන්නේ ඒ පැත්තෙන් පාස් පේපර්ස් ටික ඔක්කොම මම ඩිස්කස් කරලා ඉවර කරන්න. ඒතකොට ඒකත් වැඩේ ඉවරයි නේ. කියන්නේ අපි පේපර් ක්ලාස් එකේ අලුත් ප්‍රශ්න කරගෙනවා මේ පැත්ත හදා ගන්නකොට පාස් පේපර්ස් ටික S2 එකෙන් කව වෙලා තියෙනවා. ඒතර අන්තිම මාසේ වගේ වෙද්දී අර නිකන් ස්ට්‍රෙස් වෙලා ડિප්‍රෙස් වෙලා වැඩ කරන්න ඕනේ නැහැ. ඔයාම දන්නවා ඔයා කොච්චර දුරකට වැඩ කළාද කියලා. දැන් ෆිසික්ස් වල ස්ට්‍රක්චර්ඩ් කියන කම්පොනන්ට් එකේ ලොකු රෝල් එකක් ප්ලේ වෙනවනේ. කියන්නේ ප්‍රැක්ටිකල්ස් ස්ට්‍රක්චර්ඩ් එසෙස්. එතන අපිට තියෙන 20% එකක් තියෙනවා. හරිද? අන්නේ ස්ට්‍රක්චර්ඩ් ටික කොහොමද හදාගත්තේ? නැත්නම් ස්ට්‍රක්චර්ඩ් වලට මොනවද යූස් කරපු ටෙක්නික්ස්? ඒක අධ්‍යාපනයේ ස්ට්‍රක්චර්ඩ් ගත්තොත් සර් ප්‍රැක්ටිකල් නයිට් එක කරනවා. ස්ට්‍රක්චර්ඩ් වලට කොහෙන් හරි තියරි කව වෙනවනේ. අනිවාර්යයෙන් මේකත් අපි කරන ලොකුම කේස් එක තියරි කොහෙන් හරි බල බල ඉන්න එක විතරයි. අනිවාර්යෙන් පාස් පේපර්ස් ටික අරන් ස්ට්‍රක්චර් ටික ලියන්න, මොඩල් පේපර්ස් ටිකක් අරන් ස්ට්‍රක්චර් ටික ලියන්න. ඔයගොල්ලෝ ප්‍රශ්න කරනවා ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් එකේ කරන සිද්ධිය කොච්චර දැනන් ඉඳියත් ඔයාලට ප්‍රශ්නෙට ලියන්න විදිය හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම මේ තියරි බැලුවා කියලා ඒක වැඩක් නැහැ. ෆ්‍රෙෂ් එකේ කරලා තියෙන දෙයක්. කොච්චර කටපාඩම් වුණත් ප්‍රශ්නෙට ගියාම හිර වෙනවා. අනිවාර්යෙන් ටයිම් තියලා ස්ට්‍රක්චර් වල පුරුදු වෙන්න ප්‍රැක්ටිකල් නයිට් එක කරනවා. ඉතින් සර්ගේ තියරි කියන්න දෙයක් නැහැ. තියරි A to Z සම්පූර්ණයෙන් සර් කවර් කරලා දෙනවා. අනිවාර්යෙන් පේපර්ස් ටික අරන් මේ ස්ට්‍රක්චර් ටික අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න. නැත්නම් ස්ට්‍රක්චර් එකක් 100 සැරයක් බැලුවත් කියෙව්වත් ඒක වැඩක් වෙන්නේ නැහැ. ප්‍රශ්න කරන්නේ නැතුව. අපි ලියන පේපර් එකක් වෙන කෙනෙක් ග්‍රේඩ් කරලා ඊට පස්සේ වෙන කෙනෙක් රෑන්ක් කරන එකේ තියෙන වැදගත්කමක් තියෙනවනේ. අපි තමන්ම ලියලා තමන් මාකින් එකක් බලනවට වඩා. අන්න ඒක ගැන මොකද හිතන්නේ? අනිවාර්යෙන් මේක ඒ කියන්නේ තියෙන පට්ට වැදගත් දෙයක්. තමන් හැම සතියෙම තමන් ලියපු පේපර් එකක් වෙන කෙනෙක් අතින් මාක් වෙලා ඒක ඩිස්කස් වෙනවා කියන්නේ ඒක ඔයාලට තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ. වෙන සබ්ජෙක්ට් එකකට ඔයාලට එහෙම වෙන්නේ නැත්නම් තේරිලා නැති කොච්චර ඒක වැදගත් දෙයක්ද කියලා. ඒක උන් නැතොත් ෆිසික්ස් වල එහෙම වෙනවා කියන්නේ ඔයාලට සෑහෙන ලොකු සපෝට් එකක් හම්බ වෙනවා ක්ලාස් එකේ. ඒ වෙන කෙනෙක් අතින් මාක් වෙලා ලකුණු හැල්ලා ඔයගොල්ලෝ එකට පේපර් ටික ලියලා අනිත් අයගේ ලකුණු දැකලා ඩිස්කස් වෙන එක පට්ටම ඔයගොල්ලන්ට සපෝට් එකක්. ඒකට අනිවාර්යෙන් ඇක්ටිව් ඒකට තමන්ට වැරදුනේ මොනවද මේක අමාරු දැන් තමන් දැනගෙන වැරද්දුවේ මොනවද කියන එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් එකම විදිය ඒක. අනිවාර්යෙන් ඒක ගැන ලොකුවට ફોකස් කරලා මේ පේපර් එක කරන්න. ඒක ලොකු සපෝට් එකක් ඔයාලට අනිත් සබ්ජෙක්ට් වලත් කරන්නේ නැත්නම් අනිවාර්යෙන් දැම්ම පටන් ගන්න. මාස 4ක් වගේනේ තියෙන ෆිසික්ස් වල නම් කෙරෙනවානේ ඔයගොල්ලන්ට අනිත් සබ්ජෙක්ට් වලත් කෙරෙන්නේ නැත්නම් දැම්ම අනිවාර්යෙන් පටන් ගන්න. ඒක ඔයාලට තේරෙයි. තමන් හරියට මාසයක් තමන්ගේ පේපර් ටික ફોකස් කරොත් තමන්ට දැම්ම හොයාගත්තොත් තමන්ට තියෙන වීක් පොයින්ට්ස් ටික තමන්ට තාම කල් තියෙනවා හදාගන්න. කිසි ප්‍රශ්නයක් නැතුව. මම පේපරේ ලිව්වට ඔහේ අර ඩිස්කස් කරනද්දී ඒක හරියට අහන් ඉඳලා නැත්නම් තමන්ට දැනගෙන වැරද්දුවේ මොනවද දන්නේම නැති මොනවද කියලා හරියට ඒක හොයාගත්තේ නැත්නම් පේපරේ වැඩක් වෙන්නේ නැහැ.
අනිවාර්යයෙන්ම ඇක්ටිව් ඒ පේපරේ ඒ සතිය ලියලා ඒ වැඩේ කරන්න අනිවාර්යෙන් ලොකු ඔයාලට සපෝට් එකක් වෙයි එක්සෑම් එකේ. ඔඩි තමයි මට මේගොල්ලත් එක්ක ෂෙයා කරන්න. ඔයගොල්ලන්ට මොනවා හරි දැනගන්න තියෙනවද? අයියාගෙන්. හරි. මේ අහන්නේ ඒකද අපි MCQ කරද්දී අපේ MCQ වරදිනවනේ. ඒක. එහෙමනේ ඉතින් MCQ කියලා කියන්නේ අපිට තියෙන ප්‍රශ්න ටයිප්ස් වලින් ගත්තට පස්සේ ආවනේ අමාරුම ටයිප් එකනේ. ඉතින් ඒකනේ ඒකට එක ලකුණ ගන්න දෙන්නේ. මේ ඒතර MCQ සදා ගන්න ඔයා ස්පෙෂලි යූස් කරපු ටෙක්නික්ස් මොනවා හරි තියෙනවද කියලා. MCQ ගත්තත් ඔයාලට පේපරේ මං හිතන්නේ ප්‍රශ්න 35කටත් එහා හැප් කියන්නේ එකම පැටර්න් එකක් හම්බ වෙනවා. ඔයාලා පාස් අර පේපර් කොමන් ටික පැටර්න් එකේ හරියට තියෙන ප්‍රශ්න ටික එකම ඕක පැටර්න් එකක් තියෙනවා. මටත් ෆ්‍රෙෂ් අය එකේ රිපොලු එකක්මක් MCQ 40ක් ගහ ගන්නවා කියන එක. يعني පට්ටා අමාරු වගේ තේරෙන්නේ. ඒත් ඔයගොල්ලෝ මං කියන්නේ පුළුවන් නම් අනිවාර්යෙන් රවුන්ඩ්ස් දැන් කරපුව නැති කෙනෙක් ඉන්නවනම් තුනක්වත් කරගන්න පුළුවන් නම් අඩුම 2000 අඩුම තරමේ 10 ඉඳන්වත් කරපුව නැති කෙනෙක් ඉන්නවා නම් මේ වෙනකම් රවුන්ඩ්ස් දෙකක්වත් MCQ ටික ඔයාලට හරියට කරලා බලන්න පුළුවන් නම් MCQ ඔයාලට අර 35ක් විතර 30කට උඩ අනිවාර්යෙන් ෂුවර් කරලා යන්න පුළුවන්. MCQ 10 අපේ පේපර් එක ඇතුලේ මිනිමම් 30ක් අර කොමන් පැටර්න් එකේ ක්වෙස්චන්ස් ටික එනවා. ඒ කියන්නේ දැන් ඔයාලට පොදුවේ නැතුව අර මොකක් හරි විශේෂම පාඩමක් තියෙනවා නම් ඒකෙම MCQ වරදින මේ වගේ කාලේ මේ පේසුරු වරන් පොඩ්ඩක් මේ විවරණයක් බලලා කරගත්තට කවන්න නැහැ. තාම මාස 4ක් විතර තියෙනවා. අර තව ඒක දැම්ම කරගන්න අන්තිම මාස ඔය එකට දෙකට වගේ ගිහිල්ලා නම් ලොකු විවරණ කියවන එක ඇත්තටම පොඩ්ඩක් අමාරු වෙනවා තියෙන ඕගොල්ලන් ටයිම් එකත් එක්ක. පාස් පේපර්ස් ටික තමයි ඔයගොල්ලෝ පාස් පේපර්ස් ටික හරියට ගොත් ඔයගලන්ට MCQ අනිවාර්යෙන් 30ක්වත් එක්ක ස්ට්‍රක්චර්ඩ් එකේ ලකුණු 15ක්වත් අර ෂුවර් කරන් යන්න පුළුවන් ගන්නට යන්න පුළුවන් දැන් ඉඳන් පාස් පේපර්ස් ටික හරියට කරොත්. ඒ කියන්නේ MCQ ප්‍රශ්නයක් නෑ ඔයගොල්ලන්ට ඕන MCQ එකකින් හිලා ගන්න පුළුවන්. එහෙම අවුලක් තියෙන එකක් විවරණ බලලත් තේරෙන්නේ නැති ඒවා. දැන් ආවන තරම් සර්ගෙත් තියෙනවා වීඩියෝස් නුත් තියෙනවා. ඔයාලට විවරණයක් මොකක් හරි බලා ගන්න ඕන නම් දැම්ම කරන්න. ඒ කියන්නේ අපිත් මේ මාත් වර්ෂයක කරේ නෑ. ඒක අවුල් යනවා. එතකොට MCQ 40ක් ගහ ගන්න ඕනේ. එතකොට සෙකන්ඩ් එකෙන් ලේසි. මේ අනිත් එක සර් කරන මේ මොඩල් පේපර්ස් ටික ගත්තත් විභාගයට වඩා ඔයගොල්ලෝ පාස් පේපර් එකක් කරන් බැලුවොත් උඩ ලෙවල් එක තියෙන්නේ. එතකොට ඔයාලට ඒකෙන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් 30ක් වගේ දැන් ගහනවා නම් ඔයාලට අරගේ 45ක් විතර ගහන්න පුළුවන්. අනිවාර්යෙන් පාස් පේපර්ස් ටික කරන්න. එතන තමයි ඉතින් ෆිසික්ස් වල ආයි මේන්ම දේ දී. එහෙනම් අපි මෙයාලා විශ් කරමු. එහෙනම් good luck. කල් ටික එතනින් යාළුවෝ හොඳට කරගන්න. thank you එහෙනම් මේ ඇවිල්ලා කතා කරලා ගියා. හරි thank you හැමෝටම. එහෙනම් හැමෝම කැමති කෝස් එකට කැමති කැම්පස් එකට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේ මාස අතර ලෝකෝඩ් ස්ට්‍රෙස් ගන්න නැතුව පැට් ටික ප්ලෑන් කරලා කරගන්න. හරි.